පෝෂණීය බිත්තර නූඩල්ස් එකක් රසටම හදාගන්න විදිය බලමුද? මුලින්ම අපි නූඩල්ස් ටික තම්බ ගන්න ඕන. ඉතින් මම ඒක නම් වීඩියෝ කරේ නැහැ. මොකද මම ඊට කලින් නූඩල්ස් හදන වීඩියෝ ගොඩක් ඔයාලත් එක්ක ෂෙයා කරගෙන තියෙනවා. ඒ හැම රෙසිපි එකදීම මම නූඩල්ස් එක කොහොමද හරියට තම්බ ගන්න කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා. ඉතින් දන්නේ නැති කෙනෙක් නම් වතුර ටික හොඳටම නටන ගානට උණුනාට පස්සේ ඒකට ලුණු තේ හැඳි භාගයක් ඒ වගේම පොල් තෙල් හෝ බටර් චුට්ටක් එකතු කරලා ඊට පස්සේ නූඩල්ස් ටික එකතු කරලා තම්බ ගන්න ඕන. නූඩල්ස් පැකට් එකේ සඳහන් කරලා තියෙන විනාඩි ගාන තම්බ ගත්තම ඇති. ඊට පස්සේ අපි ඒක පෙනේරකට පෙරලා ඊට පස්සේ අල්ලතුරෙන් හොඳට සෝදලා වතුර බේරෙන්න පැත්තකින් තියාගන්නත් ඕන. ඊළඟට ටිකක් ඉඩ තියෙන තාච්චියක් හරි වෝක් එකක් හරි ලිපේ තියලා ඒකට පොල් තෙල් වලින් මේස හැඳි 3ක් එකතු කරන්න. තෙල් ටික හොඳට රත් වෙගෙන ඉඳී ඒකට තලා ගන්නපු ඉඟුරු සුදුලෝන පේස්ට් එකෙන් මේස හැඳකුත් එකතු කරලා කරපිංච ටිකකුත් එකතු කරගන්න. දැන් ඒකටම මම ලොකු රටලෝණු ගෙඩියක් කොටු කපලා එකතු කරා. දැන් මේ ටික මෙන්න මේ වගේ මීඩියම් හීට් එකේ ලිපේ ඉඳලා තියාගෙන ටෙම්පරාදු කරගන්න ඕන. මේ නූඩල්ස් එක හරිම රසයි, හරිම ලේසියෙන් පොඩි වෙලාවකදී හදාගන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඔන්න එළවලු කන්න අකමැති පොට්ටොන්ට හරිම ලේසියෙන් මේක කවා ගන්නත් පුළුවන්. මොකද මේකට හොඳට පෝෂණය තියෙන විදිහට අපි හැම එළවලුවක්ම එකතු කරලා තමයි හදාගන්නේ. ඔන්න ඊළඟට මම පොඩියට කොටු කපා ගනිපු කැරට් අල දෙකක් ඒ වගේම ටිකක් වැඩිපුර ගෝවා ටිකක් හීනියට ලියලා එකතු කරගත්තා. ඒ වගේම දැන් මේ එකතු කරන්නේ බොංචි කරල් 10ක් විතර මම හීනියට ලියලා තමයි එකතු කරේ. ඊට පස්සේ මම මේකට එකතු කරගත්ත නයි මිරිස් කරලක්. ඒක අනිවාර්ය නැහැ, කැමති නම් එකතු කරගන්න. ඔයාලට පේනවා ඇති අපි නූඩල්ස් එක හදාගන්න ගොඩක් එළවලු එකතු කරලා තියෙනවා. ඒ නිසා මේක හරිම පෝෂණීයයි, හරිම ලේසියෙන් පොඩි අයගේ උදේ කෑම වේලට උනත් ඔයාලට හදලා දෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේකට මාළු මිරිස් බෙල් පෙපර් වගේ දේවල් උනත් යොදා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ එළවලු ටික පොඩක් මීඩියම් හීට් එකේ ටෙම්පරාදු කරලා ඊට පස්සේ මම මේකට බිත්තර ටික එකතු කරගන්න හදන්නේ. බිත්තර 3ක් මම වෙනම බෝල් එකකට කඩලා ඒක හොඳට විස්ක් කරලා තමයි මේ එකතු කරේ. දැන් අපි බිත්තර ටිකයි මේ එළවලු ටිකයි හොඳට කලවම් කරගන්න ඕන. ඉතින් ඔයා තාමත් මගේ වීඩියෝස් බලන්නේ මගේ channel එක subscribe කරන්නේ නැතුව නම් දැම්ම ගිහිල්ලා subscribe කරන්න. ඊළඟම තියෙන bell icon එකත් අමතක නොකර click කරන්න. එතකොට මේ වගේ රසම රස රෙසිපි එකක් මම අරන් ආපු ගමන් ඔයාට ඉක්මනින්ම බලා ගන්න පුළුවන්. ඒ වගේමයි මේ රෙසිපි එකට කැමති නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන්නත් අමතක කරන්න එපා. ඔන්න දැන් මම මේකට රසායනික ලුණු කුඩු ටිකක් ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයක් විතර එකතු කරා. ඊට පස්සේ මේකටම හිණේට ලියාගන්නපු ලීක්ස් ටිකකුත් එකතු කරා. ඉතින් අද මම මේකට කෑලි මිරිස් එහෙම 3-5 ඒ දේවල් එකතු කරන්නේ නැහැ. ඒ වගේම තමයි එයාලට පේනවා ඇති මම උඹල කඩ ටිකක් වැඩිපුර එකතු කරගත්තා. ඉතින් හීනියටම කපලා චූටි උඹල කඩ කෑලි තමයි එකතු කරන්න ඕනේ. එතකොට නූඩල්ස් එක හරිම රසයි. දැන් ලීක්ස් ටිකයි උඹල කඩ ටිකයි එකතු කරාට පස්සේ එළවලුයි බිත්තර මිශ්‍රණයත් එක්ක හොඳට කලවම් කරගන්න ඕන. ඉතින් ඔයාලට මේකට උඹල කඩ වෙනුවට බැදපු චිකන් හෝ මාළු එකතු කරගන්නත් පුළුවන්. ඉතින් අද මං හදාගන්නේ බිත්තර නූඩල්ස් එකක් නිසා ඒවට ඒ දේවල් එකතු කරගත්තේ නැහැ. ඔන්න දැන් මම කලින් තම්බ ගන්නපු නූඩල්ස් ටික එකතු කරගන්නවා. ඒ වගේම තමයි නූඩල්ස් ටික බෙරි වෙන්න තම්බ ගන්න එපා. හරි ගානට පැකට් එකේ සඳහන් කරලා තියෙන විනාඩි ගානට තම්බ ගන්න. ඉතින් ඒ වගේම තමයි මේකට කැරලි නූඩල්ස් එකක් ගන්නව නම් වඩාත් රසවත්. ඒ වගේම තමයි කඩේ කිරලා දෙන්න තියෙන නූඩල්ස් එකක් මේකට ගන්න එපා. හොඳ වර්ගයේ පැකට් කරපු නූඩල්ස් එකක් මේකට අරගන්න. එතකොට ඔයාලට රසම රස බිත්තර නූඩල්ස් එකක් හදාගන්න පුළුවන්. මේ තියෙන්නේ අන්තිමට මං හදාගන්නපු නූඩල්ස් එක. හදලා බලලා රස කොහොමද කියලා පහලින් කමෙන්ට් එකකුත් දාන්න. මගේ වීඩියෝ එක බලුවට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ආයෙත් දවසක මේ වගේ රසම රස ලේසි රෙසිපි එකක් අරගෙන ඉක්මනින්ම එන්නම්.